ජීව විද්‍යාවේ දෙවෙනි පාඩම ජීවයේ රසායනික පදනම සහ ශෛලීය පදනම යටතේ අපි මේ රසෙන් කතා කරගත්තා වගේ ජීව විද්‍යාවේ වල මූලද්‍රව්‍යමය සංයුතිය කතා කරනවා. ජීවයේ ප්‍රධාන කාබනික සංයෝගවල ස්වභාවය සහ කෘත්‍ය ගැන කතා කරනවා. සෛල සංවිධානයේ වැඩිපුර තොරතුරු එක්රැස් කිරීමට අන්වීක්ෂවල දායකත්වය ගැන අපි කතා කරනවා. සෛලවාදී ඓතිහාසික පසුබිම ගැන කතා කරනවා. ඊළඟට උපසෛලීය ඒකකවල ව්‍යුහය සහ කෘත්‍ය ගැන කතා කරනවා. ඊට සමගාමීව සෛල සංවිධානය වෙන ප්‍රාග්ඥාෂ්ටික සෛලය සහ ශූන්‍යාෂ්ටික සෛලය ගැන අපි කතා කරනවා. සෛල චක්‍රය ගැන, සෛල විභාජනය ගැන අපි කතා කරනවා. ඊට අමතරව පරිවෘත්තීය ක්‍රියාවලිය වල ශක්ති සම්බන්ධතාව ගැන පුළුල් ලෙස කතා කරන අතරතුර ඒ යටතේ ATP අණු සහ එන්සයිම ගැන අපි කතා කරනවා. දැන් අපි කතා කරන්න යනවා වැඩි විස්තරාත්මක සහිතව ජීවද්‍රව්‍ය වල මූලද්‍රව්‍යමය සංයුතිය කියන උපමාතෘකාව යටතේ අපිට හමුවන සම්පත් පුතේ හම් වෙන කරුණු කිහිපයක් ගැන. එතකොට ඉතින් අපි මේක ටිකක් ලොකු කරගත්තොත් ජීවයේ රසායනික පදනම සහ ශෛලීය පදනම ගැන කතා කරද්දී ජීවී ද්‍රව්‍ය වල මූලද්‍රව්‍යමය සංයුතිය යටතේ අපිට මේ වෙනකොට ලෝකයේ තියෙනවා මූලද්‍රව්‍ය 118ක් හොයාගෙන 94ක් ස්වභාවික පරිසරයේ හම් වෙන ස්වභාවික මූලද්‍රව්‍ය, අනිත් 24 කෘත්‍රිමව නිෂ්පාදනය කරන ලබන මූලද්‍රව්‍යයන්. මේ 94න් අපිට 120 සිට 25 අතර මූලද්‍රව්‍ය සංඛ්‍යාවක් නිශ්චිත ලෙස ජීවය නිරෝගීව පවත්වා ගැනීමට ප්‍රජනනය සඳහා උදව් වෙනවා කියලා දැනට හොයාගෙන තියෙනවා. එතකොට උදාහරණ වශයෙන් අපි ගත්තොත් ශාකයක් සැලකුවොත් ශාකයක අත්‍යවශ්‍ය මූලද්‍රව්‍ය 17ක් තියෙනවා කියලා සොයාගෙන තියෙනවා. මිනිහව සැලකුවොත් අපි මානව සිරුර නිර්මාණයේදී මේ මූලද්‍රව්‍ය 25ක් අත්‍යවශ්‍ය ලෙස සැලකලා තියෙනවා කියලා අපි හම්බෙනවා. එතකොට ජීවී ස්කන්ධයෙන් 96ක් තියෙන්නේ කාබන්, හයිඩ්‍රජන්, ඔක්සිජන්, නයිට්‍රජන් කියලා පාගෙන තියෙනවා. ඉතුරු 104 අපි ගත්තොත් පොටෑසියම්, සල්ෆර්, ෆොස්ෆරස්, කැල්සියම් වලින් නිර්මාණය වෙනවා කියලා හොයාගෙන තියෙනවා. ඊට අමතරව ඉතා සුළු වශයෙන් නමුත් වැදගත් වශයෙන් අත්‍යවශ්‍ය මූලද්‍රව්‍ය ලෙස සෝඩියම්, ක්ලෝරයිඩ්, බෝරෝන්, ඊට පස්සේ කොපර්, ක්‍රෝමියම්, කොබෝල්ට්, ඊළඟට ෆ්ලෝරයිඩ්, යකඩ, අයඩයිඩ් වැනි මූලද්‍රව්‍ය වැදගත් වෙනවා කියලා හොයාගෙන තියෙනවා. ගත්තොත් අත්‍යවශ්‍ය මූලද්‍රව්‍ය එතකොට 100ට 20ක් 25ක් අර මූලද්‍රව්‍ය 94 අතරින් වැදගත් වෙනවා කියලා හොයාගෙන තියෙනවා. එතකොට ජීවයේ මූලද්‍රව්‍යමය සංයුතිය ගැන කතා කරද්දී කාබනික නොවන නමුත් අකාබනික ද්‍රව්‍යයක් ලෙස ජලයේ වැදගත්කම මෙහිදී විශේෂ කොට සැලකනවා. එතකොට අපි ජීවී ද්‍රව්‍ය වල මූලද්‍රව්‍යමය සංයුතිය යටතේ ජලය ගැන ටිකක් වැඩිපුර කතා කරනවා. ජලය ගැන කතා කරද්දී ජලයේ භෞතික ගුණ සහ රසායනික ගුණ ගැන අපි සාකච්ඡා කරනවා. ඉතින් අපි කතා කරොත් ජලයේ භෞතික ගුණ සහ ජලයේ රසායනික ගුණ ගැන
කතා කරනවා. ජලය ඇවිල්ලා ජල අණුව සැලකුවොත් ඇවිල්ලා ඔක්සිජන් එකකට බැඳුණු හයිඩ්‍රජන් අණු දෙකක් පවතින කුඩා ද්‍රවීය අණුවක් ඩෙල්ටා ධන ලෙස හයිඩ්‍රජන් පැත්තට ඩෙල්ටා ඍණ ලෙස ඔක්සිජන් පැත්තට තියෙන ඒ බටා පිටාවේ තියෙන අනිත් ජල අණු සමග මේ සාධන හයිඩ්‍රජන් බන්ධනවල විශේෂතාවය නිසා ජීවයට වැදගත්ම වෙන මේ හයිඩ්‍රජන් බන්ධන නිසා ජීවයට වැදගත්ම වෙන ලක්ෂණ රසක් පවත්වා ගන්න ජලය අපිට උදව් වෙනවා කියලා අපිට මේ පාඩමේ ඉගෙන යන්නට හම්බෙනවා. ඒකෝර අපි සැලකුවොත් ජලයේ අති විශේෂ ලක්ෂණ 4ක් අපි මේ යටතේ ඉගෙන ගන්න ලබනවා. මේ ලක්ෂණ 4 අතුරින් පළවෙනි ලක්ෂණය ලෙස අපි ජලයේ සංසක්ති සහ ආසක්ති බලය ගැන ඉගෙන ගන්නවා. ඊට පස්සේ අපි ජලයට උෂ්ණත්වය මධ්‍යස්ථව උෂ්ණත්වය මධ්‍යස්ථ කිරීමට ඇති හැකියාව ගැන අපි කතා කරනවා. ඊට පස්සේ හිමායනයේදී සිදුවන ප්‍රසාරණය මේ ලෝකයේ ජීවය පවත්වා ගැනීමට උදව් වෙන හැටි ගැන අපි කතා කරනවා. ඊට අමතරව ද්‍රාවකයක් ලෙස ජලය පෙන්වුම් කරන සර්ව නිපුණත්වය ගැන අපි වඩා තොරතුරු සහිතව ඉස්සරහට කතා කරන්න ලබනවා. රයිට්. එතකොට මේ තමයි ජීවයේ රසායනික සහ සෛලීය පදනම යටතේ ජීවි ද්‍රව්‍යවල මූලද්‍රව්‍යමය සංයුතිය ගැන කතා කරපු සාරාංශය. එන්න අපි ඊළඟ කොටස ලෙස ජීවීන්ගේ ප්‍රධාන කාබනික සංයෝගවල ස්වභාවය සහ කෘත්‍යය ගැන කතා කරමු.